සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුලට. ඉතින් යාළුවනේ අද මං අරන් ආවේ මලයාලම් මූවි එකක්. ඉතින් 2025 වසරේ නිකුත් වුණු අලුත්ම අලුත් ඩේවිඩ් කියන මලයාලම් මූවි එක තමයි අද මම අරගෙන ආවේ. එයාත් මලයාලම් මූවි බලන්න ආස කෙනෙක් නම් මේ මූවි එක නම් මිස් කරගන්න එපා. ඉතින් යාළුවනේ මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක මම පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරි එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා මේ වගේ අලුතෙන් එන මූවිස් ඔයාලා ළඟටම ගෙන්ව ගන්න කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ගමන් ඔය පල්ලෙහින් තියෙන subscribe button එකද ඔබාගෙන යමු. එහෙනම් අපි යමු මේ මූවි එකේ කතාව පැත්තට. හරි ඉතින් යාළුවනේ අපි කතාව පැත්තට ගියොත් එක්තරා මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් කිව්වට මූ ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. මිනිහාගේ නම තමා අබු. ඉතින් මිනිහාගේ වැඩේ ගෙදරට වෙලා කකා බිබි නිදා ගන්න එක. එයාගේ බිරිඳ තමා මෙයාට ජොබ් එකක් කරලා කන්න දෙන්නේ. ඒ වගේම මේ අබුට ඉස්කෝලේ යන පොඩි දුවෙකුත් ඉන්නවා. ඉඳලා හිටලා පොඩි වැඩවලට අබු යනවා. ඒ යන්නේ උත්සව අවස්ථාවල ලොකු නළු නිළියෝ වෙනවනේ. අන්න එයාලගේ ආරක්ෂාව සපයන්න තමා මෙයා යන්නේ. ඉතින් ඒවට ආරක්ෂාව සපයන්න ගියත් යන හැම තැනම මිනිහා මොකක් හරි කචල් එකක් දාගන්නවා. ඉතින් යාළුවනේ ඔහොම ටික දවසකින් මෙයාට එක්තරා වැඩක් එනවා. ඒ තමා කෝච්චි නගරේ උත්සවයක් තියෙනවා. ඒකට එන්නේ ලෝක ප්‍රසිද්ධ බොක්සින් සූරයෙක්. ඉතින් යාළුවනේ මේ බොක්සින් සූරයාට ආරක්ෂාව සපයන්න තමා අබුට බාරව තියෙන්නේ. ඉතින් එතන සිද්ධ වෙන පොඩි සිදුවීමක් නිසා සෙනග ගොඩේ අබු එක පාරින් ඒ බොක්සින් සූරයාට සී නැති වෙන්න ගහනවා. මේක දකින හැමෝම පුල් හොල්මන් වෙනවා. ඒ වගේම තමා මීඩියාවලයි නිවුස් වලයි මාර විදියට මේ සිදුවීම වෛරල් වෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ බොක්සින් සූරයා අබුට අභියෝග කරනවා බොක්සින් තරගයකට. ඉතින් අබු මුලින් අකමැති වුණත් පවුලේ ප්‍රශ්න හින්දා මේකට කැමති වෙනවා. නිකමෙක් වගේ ගෙදරට වෙලා බිරිඳගෙන් කකා බිබී හිටියට අබු කියන්නේ නිකමෙක්ම නෙමෙයි. එහෙනම් යාළුවනේ මේ අබු කියන්නේ මැරයෙක්ද නැත්නම් හිටපු බොක්සින් සූරයෙක්ද කියලා බලන්න නම් ඔයාලා අනිවාර්යෙන් මේ ලස්සන අලුත් මූවි එක බලන්නම සිද්ධ වෙනවා. ඉතින් සියලුම දෙනාට මේ මූවි එක බලන්න කියලා ආරාධනා කරනවා. මූවි එක බලන්න කැමති කවුරු හරි ඉන්නවා නම් පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ අලුත් මූවි එකකින් හරි TV සීරීස් එකකින් හරි හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක්.